අපි එතකොට කලින් වීඩියෝ එකේදී කතා කරා මැෂින් ලර්නින් කියන්නේ මොකක්ද? ඒ වගේම මැෂින් ලර්නින් යොදා ගන්න ඇප්ලිකේෂන්ස් මොනවද කියලා. ඒ වගේම අපි ඒකෙදි කිව්වා මැෂින් ලර්නින් ප්‍රධාන ආකාර තුනකට බෙදන්න පුළුවන් කියලා. ඒ තමයි සුපර්වයිස් ලර්නින්, අන්සුපර්වයිස් ලර්නින් සහ රේන්ෆෝස්මන්ට් ලර්නින් කියලා. එතකොට අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඒ අතරින් සුපර්වයිස් ලර්නින් සහ අන්සුපර්වයිස් ලර්නින් ගැන. මම මුලින්ම සුපර්වයිස් ලර්නින් ගැන කතා කරන්න. එතකොට ඔයාලට මතක ඇති අපි මැෂින් ලර්නින් කියලා සරලව හැඳින්වුවේ අපි අතීත දත්තවලින් මැෂින් එකකට උගන්වලා අනාගතයේදී යම් තීරණ ගන්න මේ මැෂින් එකකට හැකියාව ලබා දෙන එක. එතකොට සුපර්වයිස් ලර්නින් වලදී අපි මැෂින් එකකට උගන්වන්නේ ලේබල් කරපු දත්ත යොදාගෙන. එතකොට ලේබල් කරපු දත්ත කියන්නේ මොනවද? අපි ඒක පොඩි උදාහරණකින් බලමු. ඔයාලා මෙහෙම දෙයක් හිතන්නකෝ. අපි මැෂින් ලර්නින් මොඩල් එකක් ට්‍රේන් කරනවා. එතකොට මේ මැෂින් ලර්නින් මොඩල් එකක් කියන්නේ මෙහෙම දෙයක් හිතා ගන්නකෝ. ඔයාලා මැෂින් එකකට උගන්වනවා. එතකොට මේ මැෂින් එක ඒ ඉගෙන ගන්න දේවල් වල සාරාංශය ගබඩා කරලා තියාගන්න ෆයිල් එකක් කියලා හිතන්න මැෂින් ලර්නින් මොඩල් එකක් කියන දේ. එතකොට මම මේ උදාහරණෙදි කතා කරන්නේ අපි මැෂින් ලර්නින් මොඩල් එකක් ට්‍රේන් කරනවා ලකුණු වලට අනුව එයා පාස්ද ෆේල්ද කියලා තීරණය කරගන්න. එතකොට ඔයාලට මේ විදිහේ data set එකක් බලා ගන්න පුළුවන්. මේකේ exam 1 2 3 කියලා exam තුනක් තියෙනවා. ඒ එක එක්කෙනා ඒ exam තුනට ගත්ත ලකුණු අනුව result කියන column එකේ පෙන්눔 කරනවා එයා පාස්ද ෆේල්ද කියලා. එතකොට ඔයාලා මේකෙදි විශේෂයෙන්ම දැනගන්න ඕනේ මෙතන තියෙන ලේබල් කරපු data set එකක්. ඒ කියන්නේ මෙතන ඔයාලට පේනවා අපි input විදිහට ගන්න data set එක. ඒ තමයි එක එක්කෙනා exam තුනේදී ගත්ත ලකුණු. එතකොට මේ ලකුණු වලට අනුව එයාලට හම්බුන result එකක් තියෙනවා. ඒ කියන්නේ passed failed කියලා. ඒ තමයි output එක. එතකොට අපි මේ දත්ත වලින් මුලින්ම machine learning model එකක් train කරන්න ඕනේ. එතකොට අපි machine එකට පුළුවන් මේ දත්ත වලට අනුව කොයි වගේ ලකුණු තියෙන්න ඕනේද මෙයාට pass වෙන්න, ඒ වගේම කොයි වගේ ලකුණු තිබ්බොත්ද මෙයා fail වෙන්නේ කියලා එයාට තේරෙන විදිහට pattern එකක් හදා ගන්න පුළුවන්. එතකොට මේ pattern එක තමයි එයා store කරලා තියෙන්නේ machine learning model එකක් විදිහට. ඒ විදිහට අපි machine learning model එකක් train කරාට පස්සේ අපිට පුළුවන් අපි හදාගත්ත machine learning model එකට input විදිහට එක එක්කෙනා ගත්ත ලකුණු දීලා ඒ ලකුණු වලට අනුව එයා passed failed කියලා machine එක predict කරන විදිහට අපිට පුළුවන් යම් අවබෝධයක් ගන්න. එතකොට සමහර වෙලාවට හැබැයි මෙයා මේ දෙන උත්තරේ වරදින්න පුළුවන්. එතකොට අපිට මෙයාගේ accuracy එක වැඩි කරගන්න පුළුවන් ලොකු data set එකකට අනුව මෙයාව train කරලා. හරි. එතකොට අපිට මේ supervised learning කියන machine learning ආකාරය හදා ගන්න පුළුවන් algorithms කීපයක්ම අපිට හම්බ වෙනවා. උදාහරණ විදිහට ගත්තොත් එහෙම linear regression, ඊට පස්සේ logistic regression, support vector machine, k nearest neighbors, naive bayes වගේ algorithms කීපයක්ම තියෙනවා. අපි මේවා ගැන ඉදිරියේදී වෙනම වීඩියෝ වලින් කතා කරමු. ඔයාලා එතකොට මේ supervised learning වලදී දැනගන්න ඕනේ ප්‍රධානම දේ තමයි මේකෙදී අපි machine learning model එක train කරන්නේ label කරපු දත්ත යොදාගෙන. එතකොට මේ data set එකේ ඇතුළත් වෙනවා input සහ output විදිහට අපි බලපු උදාහරණ විදිහට input විදිහට අර විෂයම් තුනේ ලකුණු ඒ වගේම output විදිහට එයාගේ result එක. එයා passed failed කියන එක. ඊට පස්සේ අපි unsupervised learning ගැන කතා කරමු. එතකොට අපි unsupervised learning වලදී label කරපු දත්ත නෙමෙයි යොදාගන්නේ මේ machine learning model එක train කරන්න. මේකෙදී එතකොට අපි දත්ත වලින් machine learning model එක train කරනවා. හැබැයි ඒ වගේ output හඳුන්වන්නේ නැහැ. හිතන්නකෝ මේ වගේ දේවල් ටිකක් තියෙනවා කියලා. දැන් අපි මේ වගේ දේවල් ටිකක් supervised learning වලදී යොදා ගන්න ඕන. අපිට සිද්ධ වෙනවා මේවා හඳුන්වන්න රවුම් ඒ වගේම කොටු ඒ විදිහට මොනවා හරි නම් වලින් මේවා හඳුන්වන්න සිද්ධ වෙනවා. හැබැයි unsupervised learning වලදී අපි මේවා label කරන්නේ නැහැ. එතකොට unsupervised learning වලදී මෙයා මේ data set එක වර්ගීකරණය කරගන්නවා මෙයාට තේරෙන pattern යොදාගෙන. හැබැයි මේ එක ඒවාට කියන නමක් මෙයා දන්නේ නැහැ. එතකොට මෙයාට පුළුවන් මේ වගේ මේ හැඩේ අනුව මේ විදිහට වර්ගීකරණය කරගන්න. ඒ වගේම මෙයාට මේ වගේ කලයක හඳුනා ගන්න පුළුවන් නම් මෙයාට පුළුවන් මේ විදිහට ඔයාලට මේ දැන් පේන විදිහට වර්ගීකරණය කරගන්න. ඒ කොහොම වුණත් එතකොට මේ unsupervised learning වලදී මෙයා මේ දත්ත set එක 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 ගොඩවල් වලට වෙන් කරගන්න එක අපි හඳුන්වනවා clustering කියලා. එතකොට මේ විදිහට අපිට භාවිතා කරන්න පුළුවන් clustering ආකාරات කීපයක්ම අපිට unsupervised learning වලදී හම්බ වෙනවා. ඒ තමයි k means clustering, ඊට පස්සේ hierarchical clustering, ඊට පස්සේ PCA. ඒ දේවල් ගැන අපි ඉදිරියේදී වෙන වීඩියෝ වලදී කතා කරමු. හරි. එතකොට අද අපි කතා කරපු දේවල් වල සාරාංශය ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම අපි කතා කරා supervised learning සහ unsupervised learning ගැන. එතකොට supervised learning වලදී අපි train කරන්නේ label කරපු දත්ත යොදාගෙන. එතකොට අපි හඳුන්වලා තියෙන label වලට අනුව මෙයාට පුළුවන් train වෙන්න. හැබැයි unsupervised learning වලදී අපි මේකෙදි train කරන්න යොදාගන්නේ label කරපු දත්ත නෙමෙයි. එතකොට එයාට හඳුනා ගන්න පුළුවන් pattern වලට අනුව මේ දත්ත cluster කරගන්නවා. ඒ කියන්නේ ඒවා එක එක ගොඩවල් වලට වෙන් කරගන්නවා. හරි. එතකොට මේ විදිහට අද අපි කතා කරේ supervised learning සහ unsupervised learning ගැන. ඉතින් මම හිතනවා ඔයාලට මේ ගැන පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ වගේම supervised learning සහ unsupervised learning අතර තියෙන වෙනස පැහැදිලි වෙන්න ඇති කියලා. මේ ගැන මොකක් හරි ප්‍රශ්න තිබ්බත් පල්ලෙහා comment section එකේ දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.